සහන්ගේ ලැප්ටොප් තිරය මත අංජලීගේ සිනහව පිරුණු මුහුණ දිස්වෙද්දී නිවසේ පැතිරි තිබූ දරාගත නොහැකි නිහඬියාව ඔහුගේ හදවතට බරක් වී තිබිනි. සිංගප්පූරුවේ පැවති සතියක සම්මන්ත්‍රණයකට ගොස් ඇයට දැන් දින 3කි. ඒ දින 3 ඔහුට දැනුනේ නිමක් නැති මාස 3ක් ලෙසය. අංජලීගේ කටහඬ සිනහව ඇවිදින විට නැගෙන සියුම් හඬ පවා නැති නිවස පණ නැති කූඩුවක් මෙන් ඔහුට දැනිනි. පරිස්සමින් ඉන්නව නේද රත්තරන්? අංජලීගේ කටහඬ ස්පීකරය හරහා ගලා ආවේය. ඉන්නවා. අම්මා එවිත් ඉන්න නිසා ලොකු පාළුවක් නෑ. ඒත් ඔයා නැති එක සහන් වචන ගලපා ගැනීමට වෙරදැරිය. මම දන්නව මැනික. තව දවස් 4යිනේ. අම්මට කරදර කරන්න එපා හොඳද? අම්මා ටිකක් වෙනස්නේ. එයාගේ ලෝකේ තනියම ඉන්න කැමති කෙනෙක්. හනේ නෑ. අම්මා තමයි මාව බලාගන්නේ හරියට පොඩි එකෙක් වගේ. සහන් සිනාසෙමින් කීවේය. එය ඇත්තකි. රෝහිණී ඔහුගේ නැන්දම්මා ඔහුට වෙලාවට කෑම බීම පිළියෙල කර දුන්නද ඔවුන් අතර තිබුණේ ගෞරවනීය දුරස්ථභාවයකි. ඇය සෝෆාවී කෙළවරක පොතක් තුල ගොඩනගාගත් ඇගේම ලෝකයක ජීවත් වූ අතර සහන් ඒ ලෝකයට ඇතුළු වීමට අවසර නැටි පිටස්තරියෙකු මෙන් විය. ඇය මේ නිවසේ සිටියේ නිහඬ සෙවණැල්ලක් මෙනි. ඇමතුම අවසන් වූ පසු සහන් සාලයට ආවේය. සෝෆාවේ කෙළවරකට වී කණ්ණාඩි දෙකක් දමාගෙන පොතක පිටු අතර අතරමංව සිටි රෝහිණී දෙස ඔහු මොහොතක් බලා සිටියේය. වයස 52ක් වුවද ඇගේ පෙනුමේ තිබුණේ කාලයට මැකීමට නොහැකි වූ සුන්දරත්වයකි. සැමියා මියගොස් වසර 10කට වඩා ගත වූද ඇය තම ජීවිතය එකම දියණිය වූ අංජලී වෙනුවෙන්ම කැප කර තිබුණි. පුතා තේ එකක් බොනවද? ඇය පොතෙන් හිස ඔසවා කණ්ණාඩියට ඉහෙලින් ඔහු දෙස බලමින් මෘදු ලෙස ඇසුවාය. හොඳයි අම්මේ. ඇය මුළු තැංගිට යන දෙස බලා සිටි සහන්ත සිතුනේ ඇය වටා නොපෙනෙන පවුරක් ගොඩනගාගෙන ඇති බවය. රාත්‍රී ආහාරයෙන් පසු සහන් ඔහුගේ ලැප්ටොප් එකේ වැඩක නිරත වියා. ඔහුගේ ලෝකය වූයේ රේඛා, සැලසුම් සහ ත්‍රිමාණ සජීවීකරණයන්ය. එකපාරටම පිටතින් ඇසුනේ මහා ගිගුරුම් හඩකි. ඒ සමගම ධාරානිපාත වර්ෂාවක් ඇදහෙලන්නට පටන් ගත්තේ අහසේ සිර කරගෙන සිටි දුකක් එකවරම පොළවට මුදා හැරියාක් මෙනි. අපෝයි හොඳටම වහිනවා. රෝහිණී සාලයේ ජනේලයක් වසන ගමන් කීවාය. ඇගේ කටහඬේ තිබුණේ සියුම් තැතිගැන්මකි. කුණාටුව ඇගේ සංසුන් ලෝකය දෙදරවන්නාක් මෙන් විය. අම්මා නිදාගන්න යන්නේ නැද්ද? තව ටිකකින් යන්නම් පුතා. මේ වැස්සට ටිකක් බයයි වගේ. ඒ මොහොතේම උඩුමහලෙන් කටහඬින් යමක් කැඩී බිඳී යන ශබ්දයක් ඇසිනි. ඒ ශබ්දය නිවසේ නිහඬියාව කඩුවකින් දෙපළු කලාක් මෙන් විය. දෙදෙනාම එකිනෙකා දෙස බැලූහු. ඔවුන්ගේ දැස්වල එකම ප්‍රශ්නය විය. මොකක්ද ඒ සද්දේ? රෝහිණී බියෙන් ඇසුවාය. මම බලන්නම් මම්මේ. බය වෙන්න එපා. සහන් ඉක්මනින් පඩිපෙළ නග උඩුමහලට ගියේය. ශබ්දය පැනනි තිබුණේ අංජලීගේ පියා ප්‍රියන්ත පාවිච්චි කළ පැරණි කාර්යාල කාමරේනි. වසර 10ක් පුරා අගුළු දමා තිබූ ඒ දොර මතකයන්ගේ සොහොන් ගැබක් මෙන් විය. රෝහිණී එම කාමරය වසා දමා තිබුණේ ඔහුගේ මතකයන් පමණක් නොව ඇගේ වේදනාවද ඒ තුල සිරකර තබන්නාක් මෙනි. තද සුළඟට එහි ජනේල පියනක් ගැලවී ගොස් තිබුණි. සහන් දොර හැර කාමරයට ඇතුළු විය. පරණ පොත්වල සහ දූවිල්ලේ මිශ්‍ර වූ සුවඳක් ඔහුගේ නාස්පුඩු සිපගත්තේය. එහි තිබුණේ දූවිලි බැඳුණු පැරණි පොත් රාක්ක, විශාල මේසයක් සහ බිත්තියට හේතු කර තිබූ කැන්වස් කිහිපයකි. ඔහු ජනේලය වැසීමට උත්සාහ කරන විට මේසය මත තිබූ පැරණි සම්කවරයකි ආවරණය කළ දිනපොතක් බිම වැටුණි. ඔහු එය අහුලා ගැත්තේ නිකමට මෙනි. ඒ විවෘත කළ විට එහි තිබුණේ ප්‍රියන්ත මාමාගේ පිළිවෙල අත්තකුරින් ලියූ සටහනියා. පළමු පිටු කිහිපය කියවද්දී ඔහුගේ දැස් විසල් විය. එහි තිබුණේ ගෘහ නිර්මාණ ශිල්පයට අදාළ සටහන් සහ සැලසුම්ය. ඔහු පුදුමයට පත්විය. පුතා මොකද මෙච්චර වෙලා? රෝහිණීගේ කටහඬ ඇසුනේ දොරකඩ සිටය. ඇය ඒ කාමරයේ එලිපත්ත මත සිටියේ තහනම් කලාපයකට ඇතුළු වීමෙන් මෙනි. අම්මේ මේ ජනේලයේ තමයි සද්දය ආවේ. මම මේක හදන්න හැදුවේ. සහන් අත තිබු දිනපොතේ සංගවා ගත්තේ නැත. මාමා ආකිටෙක්චර් ගැන උනන්දු වෙලා තියෙනවා වගේ නේද?
රෝහිණීගේ මුහුණ ක්ෂණයකින් වෙනස් විය. එහි ඇඳුනේ ගැඹුරු වේදනාවක් සහ වසර ගණනාවක් සංගවාගෙන සිටි කම්පනයකි. ඇය සෙමෙන් කාමරයට ඇතුළු වී දූවිලි පිරුණු මේසය මත අත තැබුවාය. ඇගේ ඇඟිලි තුඩු දූවිලි අතරින් අතීතය ස්පර්ශ කරන්නාක් මෙන් විය. "ඔව් පුතා, එයාගේ හීනයක් තිබුණා දවසක ලස්සන ගෙයක් හදන්න. මටත් හොරෙන් තමයි මේ දේවල් ඉගෙන ගත්තේ. එයාට ඕන වුණා මාව පුදුම කරවන්න. ඇගේ දැස් කඳුලින් පිරී තිබුණි. මම ඒ ගැන දැනගෙන හිටියේ නෑ අම්මේ. කවුරුත් දන්නේ නෑ. ප්‍රියන්ත නැති වුණාම එයාගේ හීනත් එයා එක්කම වැළලීලා ගියා. ඇය සුසුමක් හෙළුවාය. මම මේ කාමරේ දොර වැහුවේ මේ අගුල පිටුපස මගේ හදවතේ කොටසකුත් හිර කරලා." එදින රාත්‍රියේ සහන්ට නිින්ද ගියේ නැත. ඔහු ප්‍රියන්ත මාමාගේ දිනපොත කියවන්නට විය. එහි තිබුණේ ගෘහ නිර්මාණ සැලසුම් පමණක් නොවේ. රෝහිණී ගැන ලියූ කවි, ඇය වෙනුවෙන්ම නිර්මාණය කිරීමට සිහින මැවූ නිවසේ සැලසුම්ද විය. එක් පිටුවක මෙසේ ලියා තිබුණේ: "මගේ රෝස කුමරියට සඳ එළිය වටන සඳලු තලයක්. ඇය එහි සිට තරු දෙස බලන විට මම එය දෙස බලා සිටින්නෙමි." ඒ අකුරු අතරින් මතුවූයේ ගැඹුරු ජීවමාන ආදරයකි. පසුදා උදෑසන සහන් රෝහිණී සමග කතා කළේ වෙනස්ම ආකාරයකිනි. ඔවුන් අතර තිබූ දුරස්ථභාවයේ පවුරේ පළමු ගඩොල බිඳී ගොස් තිබුණි. "අම්මේ, මාමගේ සැලසුම් ටික මට බලන්න පුළුවන්ද? මම මේ විෂය ගැන දන්න නිසා." "සමහර විට." රෝහිණී මොහොතක් කල්පනා කර පසුව හිස වෙනුවාය. දෙදෙනාම එක්ව එම පැරණි කාමරයේ අගුල විවෘත කළහා. එය නිකම්ම අගුලක් නොව අතීතයට විවර වූ දොරටුවක් විය. දූවිලි පිස දමමින් පැරණි ලියකියවිලි අසුරමින් සිටින විට රෝහිණී කුඩා ලී පෙට්ටියක් විවෘත කළාය. එහි තිබුණේ වියලී ගිය රෝස මලක් සහ ඡායාරූප කිහිපයකි. "මේ බලන්න පුතා, මේ අපේ වෙඩින් එක දවසේ ප්‍රියන්ත මට මේ රෝස මල දීලා කිව්වා ඔයා තමයි මගේ ජීවිතේට පාට ගෙනාපු මල කියලා." ඈ සිනාසුනේ කඳුළු පිරුණු දෑසිනි. සහන් ඒ කතාවට සවන් දෙමින් ඇගේ හුදකලාව තේරුම් ගත්තේය. ප්‍රියන්තගේ මරණයෙන් පසු ඇය ඔහුගේ මතකයන් සමග තනිවම ජීවත් වී ඇත. දින 2-3ක් ගත විය. ඔවුන් දෙදෙනා දැන් බොහෝ වේලාවක් කතා කළහා. ඔවුන් කතා කළේ ප්‍රියන්ත ගැන, ඔහුගේ සිහින ගැන සහ ගෘහ නිර්මාණ ශිල්පය ගැනය. රෝහිණී තම සැමියාගේ බුද්ධිය සහ නිර්මාණශීලීත්වය සහන් තුලින් දකින්නාක් මෙන් ඔහු දෙස බැලුවාය. එය පුදුමාකාර බුද්ධිමය ආකර්ෂණයක් විය. එක් සැන්දෑවක පිටත වැස්ස සිහින් පොදයක් ලෙස ඇදහැලෙමින් තිබින. ඔවුන් දෙදෙනා සාලේ තේ බොමින් සිටියා. සහන් ඔහුගේ ලැප්ටොප් එක ඇය දෙසට හැරවිය. "අම්මේ, බලන්න." තිරයේ තිබුණේ ප්‍රියන්තගේ නිවාස සැලසුම. නවීන තාක්ෂණය යොදාගෙන සහන් විසින් නිර්මාණය කළ ත්‍රිමාන සජීවීකරණයකි. ඒ නිවස සැබෑවක් මෙන් තිරය මත දිස්විය. ලැප්ටොප් එකේ ඇඳුණු ආලෝකය ඔවුන්ගේ මුහුණු මත වැටි කාමරේ වෙනස්ම මායාවක් මවා තිබින. සහන් ඒ සජීවීකරණය තුලින් නිවස හරහා අතත්‍ය චාරිකාවක් රැගෙන ගියේය. "මේ බලන්න අම්මේ, මේ තමයි සාලේ. මේ තමයි ඒ සඳුළු තලය." රෝහිණීගේ දැස් විස්මයෙන් සහ සතුටෙන් විසල් විය. ඇය ලැප්ටොප් තිරය මත අත තැබුවේ ඒ නිවස ස්පර්ශ කරන්නාක් මෙනි. කඳුළු බිඳු ඇගේ කම්මුල් දිගේ නොනවත්වා ගලා ගියේය. මේ එයාගේ හීනය." ඇයට කතා කරගත නොහැකි විය. ඇගේ සිරුරම වෙවුලන්නට විය. සහන් ඇය අසලටම වී ඇගේ උරහිසට සෙමින් අත තැබුවේය. එය හුදෙක් සැනසිලිදායක ස්පර්ශයක් විය. ඒ මොහොතේ රෝහිණී ඔහු දෙසට හැරුණාය. ඇගේ කඳුළු පිරුණු දැස් ඔහුගේ දැස්සා ගැටි නිසල විය. ඇය ඔහුගේ දෑත් අල්ලා ගත්තේ නැත. ඒ වෙනුවට ඇගේ බැල්ම ඔහුව සිර කරගත්තාක් මෙන් විය. ඒ එකම එක නිහඬ නිමේෂයේදී වචන දහසකින් කිව නොහැකි සංවාදයක් ඔවුන් අතර ගලා තියේය. එය කෘතඥතාවයේ ගංවතුරක් විය. නැති වූ සිහිනයක් වෙනුවෙන් බෙදාගත් ශෝකයක් විය. සියල්ලටම වඩා එකිනෙකාගේ ආත්මය හඳුනා ගැනීමේ විස්මිත හැඟීමක් විය. පිටත ඇදහැලෙන වර්ෂාවේ හඬ ඔවුන්ට ඇසුනේ නැත. මුළු ලෝකයම ඔවුන් දෙදෙනාගේ දැස් අතර ඇති අවකාශයට හැකිලි ගියාක් මෙන් දැනිනි. කාලය නතර වී තිබිනි. සහන් දුටුවේ තම බිරිඳගේ මව පමණක් නොවේ, දශකයක් පුරා තම හදවතේ දොරගුළු වසාගෙන සිටි ගැහැණියක් අවසානයේදී යතුරක් සොයාගත් අයුරුය.
ඔහු ප්‍රියන්ත ආදරය කළ ඒ තරුණියගේ සෙවණැල්ල ඇගේ දෑස් තුලින් දුටුවේය. ඔහුගේ දෑස් තුලින් ඇය දුටුවේ තම බෑන පමණක් නොවේ, ඇය නැති වී ගියායයි සිතූ අතීතයට පාලමක් තැනූ තම සැමියාගේ අමතක වූ සිහිනවලට පණ අනපේක්ෂිත උරුමකාරයකි. එය කිසිදු ශාරීරික ස්පර්ශයකට වඩා ගැඹුරු ආත්මීය බැඳීමක් විය. ඔයා මට එයාගේ ආදරේ ආයෙත් දැනෙන්න සැලැස්සුවා. ඇය ගොතගසමින් කීවාය. සහන් කිසිවක් කියාගත නොහැකිව ඇය දෙස බලා සිටියේය. හදිසියෙම යථාර්ථයට පැමිණියාක් මෙන් රෝහිණී තම බැල්ම ඉවතට ගත්තාය. ඇගේ මුහුණේ සියුම් රතපෑයක් දිස්විය. "මට සමාවෙන්න පුතා, මම ටිකක්..." "කමක් නෑ අම්මේ, මට තීරෙනවා." සහන් මෘදු ලෙස පැවසිය. අංජලි නැවත පැමිණෙන දවස උදා විය. ගුවන් තොටුපළේදී ඇයව පිළිගැනීමට සහන් සහ රෝහිණි දෙදෙනාම ගොස් සිටියා. අංජලි දිව සහන්ව බදාගත්තාය. "මට ඔයාව මතක් වුණා පැටියෝ." "මටත්." සහන් ඇගේ නලල සිම්බේය. නමුත් ඔහුගේ දෑස් මොහොතකට නතර වූයේ ඔවුන් දෙස බලා සියුම් සිනහවක් පාමෙන් සිටි රෝහිණි දෙසය. ඒ සිනහවේ අරුත තේරුම්ගත හැකි වූයේ ඔහුට සහ ඇයට පමණි. එදින රාත්‍රියේ නිවසේ සියල්ලෝම එකට ආහාර ගනිමින් සිටියා. "දන්නවද සහන්, මම එහෙදී ලස්සන ගෙවල් වගේක් දැක්කා. අපිටත් කවදා හරි ඒ වගේ එකක් හදන්න ඕන." සහන් සහ රෝහිණී එකිනෙකා දෙස බැලූහු. ඒ බැල්ම තුල රහසක් සැඟවී තිබුණි. රාත්‍රියේ අංජලි නින්දට වැටුණු පසු සහන් බැල්කනීට පැමිණියේය. කුණාටුවෙන් පසු අහස පැහැදිලි වී තිබින. පුරහඳ පායා තිබුණි සියල්ල සෝදා හැරියක් මෙනි. මොහොතකින් රෝහිණීද එතනට පැමිණියාය. "නිදි නැද්ද පුතා?" "නෑ අම්මේ." මොහොතක නිහඬියාවකින් පසු රෝහිණී කතා කළාය. ඇගේ කටහඬ වෙනදාට වඩා ගැඹුරු විය. "පුතා, වසර 10ක් තිස්සේ මම ඒ කාමරේ දොර අගුල දාලා තිබ්බේ. ඔයා ඇරියේ නිකන්ම දොරක් නෙවෙයි, මගේ හිතේ තිබුණු ලොකු බරක් නිදහස් කළා." සහන් ඇය දෙසට හැරුණේය. සඳ එළියෙන් නැහැවුණු ඇගේ මුහුණේ තිබුණේ අපූරු ශාන්ත බවකි. "ඒක මගේ යුතුයකමක් අම්මේ." ඇය සෙමෙන් ඔහු අසලට පැමිණ ඔහුගේ හිස අත ගෑවාය. ඒ ස්පර්ශය මවකගේ සෙනෙහසක් මෙන් විය. නමුත් ඊට වඩා වැඩි යමක්, ආශිර්වාදයක් මෙන් එහි ගැප්ව තිබුණි. "කවදාවත් මට මගේම කියලා පිරිමිදරුවෙක් හිටියේ නෑ. ඒත් ඔයා මට ඒ අඩුවත් නැති කළා." ඇය මොහොතක් නතර වී ඔහුගේ දෑස් දෙස කෙලින් බලා මෙසේ කීවාය. "පරිස්සමින් ඉන්න පුතේ." ඒ වචනවල නෑන්දම්මා සහ පුතා යන වචනවලට එහා ගිය ඔවුන් දෙදෙනා පමණක් දන්නා රහස්‍ය බැඳීමක උණුසුම ගැබ්ව තිබුණි. එය තහනම් ආදරයක් නොව එකිනෙකාගේ ආත්මයන් තේරුම් ගැනීමෙන් උපන් ගෞරවනීය සහ ගැඹුරු සෙනෙහසක් බව සහන් තේරුම් ගත්තේය. ඒ සෙනෙහස ඔවුන්ගේ ජීවිතවලට අලුත් අරුතක් එක් කරනු ඇති බවත්, කවදා හෝ දවසක ප්‍රියන්තගේ සිහිනය සැබා කරමින් ඒ සඳ එළිය වැටෙන සඳලු තලයේ සිට තරු දෙස බැලීමට රෝහිණීට අවස්ථාව උදා කර දීම තම වගකීමක් බවත් ඔහුට විශ්වාස විය.